ආයුබෝවන් ළමයි. අපි අද 8 වසරේ කෝණ පාඩම හා අදාළ අභ්‍යාස ටික බලන්න සහ ඒක ගැන නොතේරුණ දේවල් ආයෙ හොඳට තේරුම් ගන්න පොඩි උත්සාහයක් තමයි මේ දරන්නේ. ඔයාලට උගන්වන වෙලාවට තේරුනේ නැත්නම් හරි අභ්‍යාස පැහැදිලි කරද්දී තේරුනේ නැත්නම් හරි ආපහු බලන්න පුළුවන්. මොකද අපි ඉගෙන ගද්දී සද්ද බද්ද වැඩි, එහා පන්ති වල සද්ද වැඩි, මහට වෙලාවට කියන දේ ඇහෙන්නේ නැහැ, පැහැදිලි කරන දේ ඇහෙන්නේ නැහැ. ඒ නිසා අපිට මේකෙන් තව ටිකක් අපේ දැනුම අලුත් කරගන්න, වැඩි කරගන්න, නොතේරුණ දේවල් ආයේ පැහැදිලි කරගන්න පුළුවන්. හරි. පාඩමේ මාතෘකාව කෝණ. අපිට 7 වසරේදීත් කෝණ පාඩම හම්බුණා. මුලින්ම අර පොඩි සාරාංශයක් තියෙනවා. කෝණ වර්ග. සුළු කෝණ කියලා කියන්නේ අර අංශක 90 කෝණයක් නෙමෙයි ඍජු කෝණ කියන්නේ. අංශක 90. අංශක 90 කෝණයට වඩා ටිකක් අඩු කෝණ මේ. විශාලත්වයෙන් අංශක 90ට වඩා අඩු කෝණයක් තමයි අපි සුළු කෝණයක් කියන්නේ. නිකන් කෝණයක් කියන්නේ මොකක්ද කියලා අපි නිකන් මුලින්ම හිතලා බැලුවොත් එහෙම නිකන් කෝණයක් කියලා කියන්නේ මෙන්න මෙහෙම රේඛා දෙකක් ඇවිල්ලා ඒක එක ශීර්ෂයක හම්බ වෙනවා. මේක ශීර්ෂය. මේවා බාහු කියලා තමයි අපි කියන්නේ. බාහු. එහෙම බාහු දෙකක් ඇවිල්ලා ශීර්ෂයක හම්බ වෙනවා. ඒකට තමයි අපි කෝණයක් කියලා කියන්නේ. මෙන්න මේ බාහු දෙක අතර අර ඈත් වෙලා තියෙන ප්‍රමාණයට වගේ. මේක අපි ABC කියලා නම් කරොත් එහෙම ABC කෝණය. මෙතන මේ බිඳුව ගාව තියෙන එක තමයි ශීර්ෂයකදී මෙහෙම බාහු දෙකක් හම්බ වෙලා තියෙනවා. ඒ බාහු දෙක ශීර්ෂයකදී හම්බ වෙලා මේ කෝණයක් ඇති වෙලා තියෙනවා. එතකොට අන්න ඒ අවස්ථාවේ අපි මේ කෝණය නම් කරලා තියෙනවා ABC කෝණය කියලා. ඒක අපිට ඕන නම් කරන්න පුළුවන් CBA කෝණය කියලා. ඒතර ලියන්නේ කොහොමද? ABC කෝණය කියන්නේ වෙන්න මෙතනින් පොඩි මේකක් දානවා ලකුණක්. කෝණ මාක් එකක් වගේ දානවා. ඊට CBA කෝණය වෙන්න මෙතනින් මාක් එකක් දානවා. මේක තමයි කෝණයක් කියලා අපි පෙන්නන එක. එතකොට මේ ABC කෝණය නැත්තම් CBA කෝණය කියන එකම කෝණයක්. එහෙම අපිට කෝණේ ආකාර දෙකකට නම් කරන්න පුළුවන්. දැන් මේක XY Z. මේ XY Z කෝණය කියලා අපිට ඒක නම් කරන්න පුළුවන්. ZYX මේ පැත්තෙන් කියවන් ආවොත් එහෙමනේ. එහෙම නම් කරන්නත් පුළුවන්. හරි. එතකොට මේ වගේ මේ ඇදලා තියෙන කෝණ වලට පේනවා අංශක 90ට වඩා අඩුයි. අංශක 90 කොහොමද වෙන්න මෙහෙම එල්ල කුරක් වගේ මේ. වෙන්න මෙහෙම තමයි අංශක 90 මාක් කරන්න XY Z අපි හිතමු XY Z වෙන්න කෝණ මාක් එක අංශක 90. එතකොට අංශක 90 වෙන්න මෙහෙම මාක් කරලා තියෙනවා නම් ඒ මොකද්ද? ඍජු කෝණයක් කියලා කියන්නේ. මේ ඉතින් ඍජු කෝණය. ඊට පස්සේ ඊට වඩා අඩු කෝණ මේ අපි උඩ මේ යන්නේ. ඒ වගේ ඒවා සුළු කෝණ අංශක 90ට වඩා අඩුයි. මහා කෝණය කියන්නේ මේ අංශක 90ට වඩා වැඩි. ඒ කියන්නේ මේම තියෙනවට ටිකක් තව ඈත් වෙලා තියෙන. වෙන්න මේ ආකාරය නෙමෙයි. ABC කෝණය මේ තව ඈතයි. ඒක අපි හිතමු මේක අංශක 110ක් කියලා. මේ මෙහාට වෙලා වැඩි. එතකොට වෙන්න මේ වගේ කෝණ මේ සරල කෝණ. සරල කෝණ කියන්නේ නිකන් සරල ඉරක් නිකන් රේඛාවක් වගේ. දැන් මෙන්න මේ වගේ ඉරක්. මේ. ඒතකොට මෙතන නම් ශීර්ෂය තියෙන්නේ. මේ තමයි බාහු දෙක. XY Z. එතකොට XY Z කෝණය අංශක 180. ඒ කියන්නේ මේ සරල රේඛාව වගේ තියෙන එකේ මෙතන තියෙන කෝණය අංශක 180යි. පරාවර්තන කෝණ. පරාවර්තන කෝණ කියන්නේ අර මේක පැත්තකින් අපිට පේනවා පොඩි කෝණයක් වගේ. පොඩි කෝණයක් කියන්නේ සුළු කෝණයක් වගේ. මෙතන XY Z කියලා. ඒක අනිත් පැත්තට කැරකිලා බැලුවොත් එහෙම පරාවර්තන කෝණය. ඒකේ කියන්නේ මේ අංශක 180 සරල කෝණයටත් වඩා ලොකු කෝණයක්. අර පැත්තම අනිත් පැත්තට ඇවිල්ලා වගේ ඒවට තමයි කියන්නේ මේ පරාවර්තන කෝණ. ඒතකොට ඒකේ අංශක 180ට වඩා වැඩි. ඔයාලා දන්නවා වෙන්න මේ තිතක් කියන්නේ ශීර්ෂයෙන් මේක වටේ මේ ලක්ෂයක් වටේ කෝණ අපි වටයක් කරකනොත් ඒකට අපි කියනවා අංශක 360යි කියලා. මතක තියාගන්න ඕන අංශක 360යි. මේ රේඛාවක් තියෙනවනේ. රේඛාව මෙතන තියෙනවා. රේඛාව වටේ කෝණ අංශක 180යි. මෙහෙම තියෙනවා නම් ඒක ඍජු කෝණයක්. ඒක අංශක 90යි. මෙහෙම තියෙනවා ඍජු කෝණයක් අංශක 90යි. මෙහෙම රේඛාවක් තියෙනවා නම් ඒ රේඛාවේ අංශක 180යි. ලක්ෂයක් වටා කරකිනවනේ ඒක 360යි. ඒවා සාමාන්‍ය මතක තියාගන්න ඕන. ඊට පස්සේ අපේ පුනරීක්ෂණ අභ්‍යාසයක් තියෙනවා. ඒක යා කරන්න තියෙනවා. දැන් බලන්න AB දෙපැත්තේ යා කරද්දි 135. 135 කියන්නේ මොකක්ද? ඍජු කෝණයක්ද සුළු කෝණයක්ද? නෑ මහා කෝණය.
මේ මහා කෝණයක් කියන්නේ මොකද්ද? අපි දැන් කලින් කීවේ මහා කෝණයක් කියන්නේ 180ට වඩා මේ අඩුයි. හැබැයි 90ට වඩා වැඩි. ඊට පස්සේ 90 ඍජු කෝණයක්. 180 සරල කෝණයක්. 35 සුළු කෝණයක්. 245 කියන්නේ පරාවර්තන කෝණය. මේ ගොඩක් ලොකුයි. 190 කියන්නේ පරාවර්තන. 280 කියන්නේ පරාවර්තන. එමයි ඉරිගහන්න. මේ කෝණ අතරින් එක් එක් කෝණේ විශාලත්වය හා අයත්තන කෝණ වර්ගය ලියයි. දැන් අපි කෝණ හරියට කියවා ගන්න පුළුවන් වෙන්න ඕනේ මේකෙදි. කොහොමද කියවගන්නේ? AOB A තියෙනවා. O තියෙනවා. B තියෙනවා. ඒ කියන්නේ මේ කියන්නේ වෙන්න මේ කෝණය. කීයද මෙතන මේ තියෙන්නේ? මෙහිම තියනවා කියන අංශක 90යි. මේ අංශක 90යි. දෙක COD. COD. පැහැදිලි නේද? එයාට ඕන නම් අපිට DOC කියන්න පුළුවන්. අංශක 40යි. ඊට පස්සේ BOD. 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 බැලුව බැලමට මේ ඒක අංශක 90යි නේද? ඒක නම් ඍජු කෝණය. මෙතකොට BOD. මේක ඍජු කෝණය. BOC කියන්නේ BOC බැංකුවක්ද? බැංකුවක් නෙවෙයි. එතකොට ඒ කීයද? මේකම 90යි නම් මේ කෑල්ල 40යි නම් මේ කෑල්ල 90න් 40ක් අඩු කරාම එන එක නේද? 50යි. ඒක සුළු කෝණය. AOC කියන්නේ AOC මේ ටික ලොකු කෑල්ලක්. දැන් අපි හොයාගත්තා නේද මේක 50යි කියලා. මේ කෑල්ල එතකොට මේ කෑල්ල 90යි. 90යි. එතකොට මේ කෑල්ල 90යි මේ කෑල්ල හොයාගත්ත 50යි කියලා. එතකොට 90යි 50යි 140යි. මේ තව විදියකට හොයාගන්න පුළුවන් ඕනනම් ඒක. ඒ මෙයා සරල රේඛාවන්නේ සරල කෝණයක්. මේ මුළු කෑල්ලම 180යි. නේද අපි ඉගෙන ගත්තා නේ. එහෙම තියෙනකොට මේක 180. ඒකේ දැන් මේ මෙහෙම ගිහිල්ලා මොකද්ද මෙතන තියෙන්නේ මේ 40ක් තියෙනවා. මේ කෑල්ල 40යි වගේ. එතකොට මේක 40යි මේ ඔක්කොම 180 නම් මේ ඉතුරු ටික 140යිනේ. අන්න එහෙම හොයාගන්න පුළුවන්. ඊට පස්සේ AOD. AOD එක අපි දන්නවා 180යි කියලා. හරි. ඊට පස්සේ කෝණමානය අරන් මෙන්න මේවා ඇඳලා බලලා ලියන්නයි ඒ අභ්‍යාසෙ තියෙන්නේ. එතකොට පොලිෂන් ක්ලාස් ඉවරයි. හරි. ඊට පස්සේ අපිට තියෙනවා අනුපූරක කෝණ සහ පරිපූරක කෝණ කියලා එකක්. අනුපූරක කෝණ සහ පරිපූරක කෝණ කියලා. අනුපූරක කෝණ කියද්දි හොඳට බලන්න. මෙන්න මේ වගේ. අපිට කෝණ දෙකක් දීලා තියෙනවා ABC PQR. මේ ABC කෝණේ කීයද? 40යි. PQR කෝණේ කීයද? 50යි. 40යි 50යි එකතු කරාම කීයද? 90යි. අපිට කෝණ දෙකක් දීලා තියෙනවා. ඒ කෝණ දෙක මොනවද? ABC සහ PQR. ඒ දෙක එකතු කරාම 90යි. කෝණ දෙකක් දීලා ඒ කෝණ දෙක එකතු කරාම 90 වෙනවා නම් අන්න ඒ එකතු කරාම 90 වෙන කෝණ යුගලය මේ කෝණ යුගලය මොනවද? අනුපූරක කෝණ යුගලය. දැන් මේක බලන්නකො. අපිට ගාන කීයද කියලා කියලා නැහැ. හැබැයි මේ දෙන්නම අර එකට සෙට් වෙලා 90 වෙලා තියෙන බව අපිට පේනවා. මේක XOY YOZ කියලා කෝණ දෙකක් තියෙනවා. මේ දෙන්නම එකට සෙට් වෙලා 90 වෙලා බව අපිට පේනවා. අන්න එතකොට අපිට නිකම්ම තේරෙනවා 90 වෙලා කියලා කියන්නේ මේ දෙන්න අනිවාර්යයෙන්ම මොන කෝණද? මේ අනුපූරක කෝණ කියලා. ඒ කියන්නේ කෝණ දෙකක් එකතු වෙලා 90 හැදෙනවා නම් ඒව මොනවද? අනුපූරක කෝණ වෙනවා. හරි. ඊට පස්සේ මේ එකතුව ඓක්‍ය 90 වීම සඳහා දෙන ලද කෝණයට එකතු කළ යුතු සුළු කෝණය දෙන ලද කෝණයේ අනුපූරක කෝණය වේ. දැන් පොඩි දෙයක් තියෙනවා ඉගෙන ගන්න. මොකක්ද ඒකේ මාතෘකාව? අනුපූරක කෝණය. අනුපූරක කෝණය තමයි මාතෘකාව. ඒකේ මොකද්ද මේ කියන්නේ? කෝණයක් දෙනවලු අපිට. ඒ කෝණේ අනුපූරක කෝණයක් වෙන කියන 90ක් වෙන්න තව කොච්චරක් එකතු වෙන්න ඕනද කියලා. දැන් අපි හිතමු අපිට කෝණයක් දෙනවා වෙන්න මෙහෙම x y z කියලා. x y z කෝණේ අංශක 50යිලු. අංශක 50යි නම් අපෙන් අහනවා ප්‍රශ්නයක් ඒකේ අනුපූරක කෝණේ කීයද කියලා. අනුපූරක කෝණේ කියන්නේ මොකද්ද? මේක අර
90ක් වෙන්න 90ක් තියෙන කෝණයක් වෙන්න තව කොච්චරක් ඕනද? 90ක් වෙන්න තව කොච්චරක්ද ඕන? හරි ලේසියිනේ 40යි. ඒවල අනුපූරක කෝණය මේකේ කීයද? මේකේ අනුපූරක කෝණය 40යි. හරිම සරල. දැන් මෙතන තියෙනවා මේ අංශක 30ක් තියෙනවා නම් කෝණයක. එතකොට මේකේ අනුපූරක කෝණය කීයද? ඉතුරු ටික. 90ක් වෙන්න තියෙන ඉතුරු ටික. අංශක 38ක් තියෙනවනේ යම් කෝණයක. ඒකේ අනුපූරක කෝණය කීයද? 90ක් වෙන්න තියෙන ඉතුරු ටික. ඒ කියන්නේ කීයද? 52. 38යි නම් ඉතින් 90 අඩු කරුවා 52යිනේ. හරිම ලේසි. එතකොට බලන්න තව අභ්‍යාසයක් තියෙනවා මෙතන. ABC කියලා කෝණයක් තියෙනවා. PQR කියලා තව එකක් තියෙනවා. KLM කියලා තව එකක් තියෙනවලු. XYZ කියලා තව එකක් තියෙනවා. මේවෙන් අනුපූරක කෝණ යුගල් නම් කරන්න. අනුපූරක කෝණ යුගල් වෙන්නේ මොනවද? එකතු කරාම 90ක් වෙන කෝණ. එකතු කරාම 90ක් වෙන ඩබල් තමයි අනුපූරක කෝණ වෙන්නේ. දැන් බලමු කීයද? ABC 48යි. PQR 66යි. දැන් මේ දෙන්න එකතු කරොත් 90ක් වෙනවද? නෑනේ. මේ දෙන්න එකතු කරොත් 110ක් වෙනවා. දැන් මේ දෙන්න එකතුව ගත්තොත් අනුපූරක කෝණ නෙවෙයි. තව බලමු. KLM කියලා කියනවා. එයා 42යි. දැන් අපිට බලන්න ඕන මේ KLM කියන එකයි වෙන්න මෙයයි එකතු කරොත්. ඒ කියන්නේ පළවෙනියයි තුන්වෙනියයි. ඒ දෙන්න එකතු කරාම මෙයාගේ 48යි මෙයාගේ 42යි එකතු කරාම කීයද? අංශක 90යි. දැක්කා? අංශක 90යි. තව බලමු. තව තියෙනවා එකක් යට XYZ. XYZ කීයද අංශක? 24යි. 24යි 66යි එකතු කරොත් එනවද? මේ මැද තියෙන එක්කෙනා දෙවෙනියයි හතරවෙනියයි. ඒකතු කරාම 90 වෙනවා. එහෙනම් අනුපූරක කෝණ යුගල් ටික මොනවද? ABC සහ මොකද්ද? KLM අනුපූරකයි. PQR සහ XYZ අනුපූරකයි. මෙහෙම ලියන්න ඕනේ. එතකොට අපිට මේක ලේසියෙන්ම මොනව කරගන්න පුළුවන්. ඉතින් පරිපූරක කෝණ. ටට්ටක් ගාලා කියාගෙන යනවා. ආය අහන්න පුළුවන් තේරුම් නැත්තම්. පරිපූරක කෝණ කියන්නේ අර අනුපූරක එකේ අංශක 90ක් වෙන්න නැතිබුනේ. පරිපූරක කියන්නේ අංශක 180 කියන එක. අංශක 180ක් වෙනවා නම් කෝණ දෙකක් එකතු වුනහම දැන් මෙයා 50යි. මෙයා 130යි. ඒ දෙන්න එකතු වුනහම කීයද? 180. අන්න එහෙනම් මොකද්ද? 130යි 50යි එකතු වුනහම 180යි. එහෙනම් ඒ කෝණ දෙක එකතු 180 වෙනවා කියන්නෙම ඒ දෙන්න මොකද්ද? පරිපූරක කෝණ දෙක. දැන් අපි තව එකක් බලමු මෙතන නිකන් ඇදලා. දැන් අපි හිතමු මෙහෙම කෝණයක් තියෙනවා ABC කිය. අපි හිතමු එයා අංශක 60ක් වෙනවා. එයා අංශක 60ක් වෙනවා. එහෙනම් තවත් කෝණයක් තියෙනවා. එයා වෙන්න මෙහෙම. එයා XYZ. එයා අංශක 120ක් වෙනවා. මේ දෙන්න එකතු කරාම 180ක් හැදෙනවනේ. එහෙනම් මේ දෙන්න මොනවද? මොන කෝණද? පරිපූරක වචනේ පරිපූරක. පරිපූරක කෝණ. පරිපූරක කෝණ. දැන් මේ අභ්‍යාසයක් තියෙනවා මෙතන. මේ රූප සටහන් වල කෝණ යුගල් කීපයක් තියෙනවා. මොනවද පරිපූරක කෝණ වෙන්නේ? 62යි 53යි එකතු කරාම 180ක් එනවද? දැන් මේක බලමුකෝ දැන්. 62යි 118යි එකතු කරපුවාම කීයද? 20 180. එහෙනම් මේ දෙක පරිපූර්ණක කෝණ යුගලය. මේ දෙන්න එකතු කරාම 117යි 53යි. 117යි 53යි කියන්නේ 170යි. ඒතකොට 170 කියන්නේ මේ දෙන්න පරිපූර්ණක කෝණ යුගලයක් නෙවෙයි. එතකොට අර අපි ඉස්සෙල්ලා අනුපූරක කෝණය කියලා එකක් ඉගෙන ගත්තනේ. ඒ කියන්නේ අර කොච්චර 90 වෙන්න තව ඕනද කියලානේ අපි මේ අනුපූරක කෝණෙදි බැලුවේ. මෙන්න මේකෙදි. ඒ වගේ මේකෙත් තියෙනවා පරිපූරක කෝණය කියලා එකක්. පරිපූරක කෝණය කියන්නේ දැන් මේ කෝණේ 50යි නම් මේක පරිපූරක කෝණයක් වෙන්න ඒ කියන්නේ අර 180ක් වෙන්න තව කීයක් එකතු වෙන්න ඕනද? 130යි. ඒක තමයි පරිපූරක කෝණ. දැන් බලන්න මෙයාගේ පරිපූරක කෝණය කීයද? 118යි. දැන් අපි හිතමු යම් කෝණයක් තියෙනවා මෙන්න මෙහෙම. එයා 110යි කියලා.
මෙයා අපි හිතමු xy z කියලා. xy z 110. එහෙනම් මේකේ පරිපූරක කෝණය කියන්නේ 180 වෙන්න තව කොච්චර ඕනද? 180 වෙන්න තව කොච්චර ඕනද? 70ක් ඕන. අනේ 70 තමයි මොකද්ද? මේ කෝණේ පරිපූරක කෝණය. හරිම ලේසි. 180 න් අඩු කරන්නයි තියෙන්නේ. හරි. දැන් බලමු අපි 1.3 නෑ තුන්වෙනි පාඩමේ පළවෙනි අභ්‍යාසය කොහොමද තියෙන්නේ කියලා. ඒකේ අපිට කියනවා මෙන්න මෙහෙම එකක්. විශාලත්වය 60 වෙන කෝණයක අනුපූරක කෝණය. අනුපූරක කෝණය කියන්නේ මොකක්ද? 90 වෙන්න තව කොච්චරක් තියෙන්න ඕනද කෝණේ කියලා. 90 වෙන්න තව කොච්චරක් තියෙන්න ඕනද 60ට? 30ක් තියෙන්න ඕනේ. ඒතකොට ඒකේ උත්තරේ කීයද? 30. විශාලත්වය 60ක් පිච්ච කෝණයක පරිපූරක කෝණය කීයද අහනවා. පරිපූරක කෝණය කීයද? පරිපූරක කෝණය එතකොට 60 තව 180 වෙන්න කීයක් ඕනද? 120ක් ඕන. 120යි අංශක. 75යි නම් කීයද අනුපූරක කෝණය? 15යි. 75යි නම් පරිපූරක කෝණය කීයද? 105යි. 25ක් වූ කෝණයක අනුපූරක කෝණය කීයද? 25යි නම් 90 වෙන්න තව කොච්චරක්ද ඕන? 65ක්. 65ක් තමයි මේකට. 25ක් නම් පරිපූරක කෝණය කීයද? 180 වෙන්න 25යි නම් තව කොච්චරක් ඕන? 25ක් කියන්නේ මේ පොඩි කෝණයක්. දැන් දෙන්න මේ වගේ චූටි කෝණයක් තමයි අංශක 25ක් කියන්නේ. තව 180 වෙනුවේ ගොඩාක් ඕන. ඒතර 180 න් 25ක් අඩු වෙන්න ඕන. එතකොට 155ක් ඕන. 155 තමයි උත්තරය. විශාලත්වය එකක් කියන්නේ හිතා පොඩි කෝණයක්. ඒකේ අනුපූරක කෝණය කීයද? තව කොච්චරක් ඕන? 290 වෙන්නේ. 89ක් ඕන. 89 තමයි උත්තරය. එතකොට මෙතෙන්ට එකක් වූ කෝණයක පරිපූරක කෝණය. පරිපූරකයි කියලා කියන්නේ 180. 180 වෙන තව කොච්චර ඕනද? 179ක් ඕන. අන්න 179 තමයි මේකට උත්තරය. ඊට පස්සේ අපි දෙවෙනි අභ්‍යාසය. ඒකේ තියෙනවා ABC කෝණය 72යි. PQR කියලා කෝණයක් තියෙනලු 15යි. තව එකක් තියෙනවා XYZ 28යි. KLM 160. මෙහෙම කෝණ ගොඩාක් තියෙනවා. ඒවෙන් අනුපූරක කෝණ යුගල් දෙකකුයි පරිපූරක කෝණ යුගල් දෙකකුයි ලියන්න. අනුපූරක කෝණ යුගල් අපි කොහොමද හොයන්නේ? දෙන්නෙක් එකතු කරාම 90 වෙන කෝණ යුගල් දෙකක් තමයි ලියන්න. මොකද්ද දෙන්නෙක් එකතු කරාම 90 වෙන කෝණ යුගල් දෙකක් නේ ලියන්න ඕන. දැන් දෙන්නෙක් එකතු වුණාම 90 වෙන කෝණ මොනවද තියෙන්නේ? අපි හිතමු ABC. ඒක කීයද? 72යි. එතකොට දැන් මේ පළවෙනි රෝම ඉලක්කමට යන්නේ 2 1ට. හරි. 2 1ට. ABC එක 72යි. තව අනුපූරක කෝණයක් වෙන්න එක කීයක් තියෙන්න ඕනද? 18ක් තියෙනවා. හරි 18ක් තියෙනවා මේ BOC කියලා එක. හරි. එතකොට මේ දෙක අනුපූරක කෝණ. මේ තියෙන BOC කියලා. බැංකුව නෙමෙයි. එතකොට PQR කියලා දෙනවා 15. PQR 15ට තව කීයක් ඕනද? 90 වෙන්නේ. මේ තියෙන මෙතන DEF කියලා. DEF ඒ දෙක එකතු වුණාමත් 90 වෙනවා. අන්න ඒ යුගල් දෙකක් වුණ අපි හොයාගත්තා මොකද්ද? අනුපූරක කෝණ යුගල් දෙකක්. ඊට පස්සේ දෙවෙනි අනු කොටස දෙවෙනි රෝම ඉලක්ක. පරිපූරක කෝණ යුගල් දෙකක්. පරිපූරක කෝණ යුගල් නම් මේක අපි 90 තමයි බැලුවේ. පරිපූරක වෙන්න නම් 180 වෙන කෝණ යුගල් දෙකක් තමයි බලන්න ඕන. 180 වෙන කෝණ යුගල් බලමු. නා බලන්න වේදන ABC තියෙනවා 72යි. මෙතන තියෙනවා MNL කියලා 108ක්. මෙතන 72යි 108යි එකතු කරාම 180 වෙනවා. අන්න ඒ දෙන්න පරිපූරක කෝණ යුගල් දෙක. තව බලමු. මෙතන PQR කියලා තියෙනවා 15යි. මෙතන 165ක් තියෙනවා KLM කියලා. එතකොට ඒක කීයද? 165. ඒ දෙන්න එකතු වුණාම 180යි. PQR 15යි KLM 165. ඒ දෙන්න එකතු වුණාමත් කීයද? 180. ඒ දෙන්න එකතු වුණාම 180 කියන්නේ පරිපූර්ණ කෝණ යුගල් දෙකක් තමයි මේ දෙක. හරි. ඒතකොට මේ අභ්‍යාසයේ ඒ අනු කොටස හරියනේ. ඊට තියෙනවා තුන්වෙනි එක. දී ඇති රූපේ BOC හා COD වල ඓක්‍ය කීයද කියලා. බලමු.
පරිස්සමට කියව ගන්න තමයි තියෙන්නේ. VOC කියන්නේ VOC කීයද 25යි. COD කියන්නේ COD 65යි. 25යි 65යි. ඒ කියන්නේ කීයද? මේ දෙක එකතුව 90යි. එතකොට ඒකට උත්තරේ කීයද? 3 රෝම ඉලක්කම් එකට උත්තරේ අංශක 90යි. ඊට පස්සේ AOC හි අනුපූරක කෝණය. AOC කීයද? AOC මේකේ අපිට කියව ගත්ත හැකි AOC. මේ දෙන්න එකතු වෙන්න ඕනේ AOC වෙන්න. නෑ BOC අහන්නේ. BOC හි අනුපූරක. BOC කියන්නේ 25යි. 25 ඒ අනුපූරකයේ කීයද එතකොට? 90 වෙන්න 25 තව කොච්චර මදිද? 65. නේද? මේකේ අනුපූරකය කියන්නේ 90 වෙන්න තව කොච්චර මදිද? 25 90 වෙන්න තව කොච්චර ඕනද? 65යි. උත්තරේ කීයද? 65යි. රෝම ඉලක්කම් 3. AOD හි අගය. AOD ගේ අගය. AOD කියන්නේ මෙන්න මේක. ලොකු එක. 20යි 25යි 65යි. මෙතකොට 45යි 50යි 110යි. මේ ටික 110ක් තියෙනවා. එතකොට AOD අගය කීයද? AOD ගේ අගය 110යි. 110යි අංශ. අංශක 110යි. ඊට පස්සේ අපෙන් අහනවා AOD සහ DOE වල ඓක්‍යය කීයද? මෙතන 105 110යි මෙතන 70යි කියන්නේ 180යි. එතකොට මේ දෙක එකතුව කීයද? 180යි. හරි. ඊට පස්සේ DOE හි පරිපූරක කෝණය. පරිපූරක වෙන්න මොකද්ද වෙන්නේ? 180ක් වෙන්න තව කොච්චරක් ඕනද කියන තමයි පරිපූරක කියලා කියන්නේ. මොකද්ද? DOE හි පරිපූරක කෝණය. මේක 70යි මෙහාට මෙන්න 180ක් ඕන. 180ක් වෙන්න 70 විතර තව කොච්චරක් ඕනද? 110ක් ඕන. එතකොට පස්වෙනි රෝම ඉලක්කමට උත්තරේ කීයද? අරක 110ක් තව මෙහාට එන්න ඕන. පරිපූරක කෝණය 110යි. DOE හි අනුපූරක කෝණය. DOE හි අනුපූරක කෝණය. DOE කීයද? 70යි. අනුපූරක වෙනවා කියන්නේ කීයක් වෙනවා කියන එකද? 90ක් වෙනවා කියන එක. DOE 90 වෙන්න තව කොච්චරක් ඕනද? 20යි ඕන නේ. මේක 70යි තව ඕනේ 20ක්. එතකොට 20 තමයි ඒකට උත්තරේ. මේ තියෙන්නේ එතකොට මේ තුන්වෙනි එකේ අණු කොටස් වලට උත්තර ටික. හරි. ඊට පස්සේ හතරවෙනි එක. එතන රූප සටහනක් තියෙනවා. මෙහි දැක්වෙන රූප සටහනේ මෙහි දැක්වෙන රූපේ අනුපූරක කෝණ දෙකක් ලියන්න. ඒ කියන්නේ එකතු වුණාම 90 වෙන කෝණ දෙකක් ලියන්න. ඒ කියන්නේ අනුපූරක වෙනවා කියන්නේ මොකක්ද? දෙන්නගේ එකතු වෙලා 90ක් වෙන්න ඕන. මේ තියෙන්නේ 90 කියලා හැමතැනම. හැබැයි මෙයාලා 90 තනියම හැදිලා තියෙනවා. මෙයාලා 90 එකතු වෙලා හැදිලා තියෙනවා. එහෙනම් මේ කෝණෙයි එකතු වුණාම 90 හැදිලා නේද? මේකයි. එහෙනම් හතරවෙනි එකේ පළවෙනි අණු කොටසට උත්තරයක් අපිට කියන්න පුළුවන්. අනුපූරක කෝණය උගලන්නේ නැහැ. මේ තියෙන අනුපූරක කෝණය උගල. මේකයි. ඒ දෙන්න එකතු වුණාම 90 හැදිලා. මේක කොහොමද? CDB සහ මොකද්ද? CDB සහ BDA. ඒකට අපිට කියන්න පුළුවන් ඕනනම් ADB කියලාත් කියන්න පුළුවන්. අය අනිත් පැත්තෙන් කිව්වත් හරිනේ. මෙයයි. ආයේ මෙයා නේද? මෙතන 90ක් එකතු වෙලානේ. CBD. කලින් එක නෙවෙයි මේ වෙන එක. CBD මෙයයි. ආයේ මෙයයි. ABD. මේ දෙන්න එකතු වුණාම හරි. දැක්කද? මෙයයි අනුපූරක. මෙයයි අනුපූරක. හරි. එහෙනම් මේ අභ්‍යාස ටික හොඳට බලන්නකෝ. හරි බුදු සරණයි. දේව පිහිටයි ජේසු පිහිටයි